හෙලෝ ගයිස් ඔන්න අදත් ගේමින් ගෝපති YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. අද ගහන්න යන්නේ my blockcraft game එක. අම්මට හුඩු ඔන්න බලාකුළු ටිකකින් අපි මතු වුණා ගඟක් මැද්දට. මැද්දට මේ ගඟ ළඟට දැන් ඉතින් ගඟෙන් ගොඩ වෙන්න ඕනේ. පස් කුට්ටිය අතරින් නෑ ආයේ බලාකුළක්. මෙන්න ආයේ මුලට ආවා. මේ ගේම් එක ලැග් වෙනවා ගයිස් ගණන් ගන්න එපා. දැන් අපි මැප් එකෙන් බලමු මගේ චූටි ගෙදර කොහෙද තියෙන්නේ කියලා. ගෙදර අන්න අර ඈත ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒතන තියෙනවා. එතෙන්ට යන්න ඕනේ දැන් මම පාර දැන්නවා. අපි යන්නේ දැන්. ගෙදරට යන්න ඕනේ. අග්ගාලේ යමු අපි. ආස්තෙක් ඉන්න අස්සගේ පිටේ කියන අපිට විනාඩිය යන්න තිබ්බා. එහෙනම් අපි අස්සගේ පිටේ යන් ගයිස්. ඒකයි ලෝ ගන්නද? දැන් යන්. ඔන්න ගයිස් ගෙදරට ඇවිල්ලා මං කිව්වේ අස්සයා පිටේ ගියාම ජෙට් එන්ජින් එකක් කිර වුණා වගේ තමයි ආයිති. මේකගෙන් බැහැ ගන්න බෑ බං බලපන් කොරේද ලැග් වෙනවා. ඒ පාර මොකක්ද එකක් වටෙනවා. මේ බැහැ ගන්නත් බෑ ගයිස් එපා වෙනවා බැස්ස. යාන්තම් බැහැ ගත්තා. පාර මොකක්ද? යාන්තම් බැහැ ගත්තා. ඔන්න ගයිස් බැහැගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ගේ පොඩ්ඩක් හදාගන්න. මේ පාරේ වාහන යනවා ගයිස් ගණන් ගන්න එපා. අපි ගෙදර හදාගෙන ඉමු. හරි ගයිස් මෙන්න මෙතෙන්ට ගලක් තියාගන්න තමයි තියෙන්නේ. අපි ගලින් ගල තියාගෙන මේක හදාගමු ගයිස්. හරි ගයිස් මං ගලින් ගල තියාගන්නවා. හරි ගලින් ගල තියාගමු. මේ මෙතෙන්ට අපුත් සෙට් කරලා ඒක උසේ හින්දා වැටෙන්නේ නැහැ. වැටියන්කෝ. මේක වැටෙන්නේ නැහැ ගයිස්. අපි ඒක වැටුණා. යාන්. මේ මෙතෙන්ට ආව ඊට පස්සේ එපා වෙනවා. මේ ස්ක්‍රීන්ෂොට් රෙකෝඩින් දාලානේ ගහන්නේ. ඒ හින්දා ගේම් එක පොඩ්ඩක් ලැග් වෙන ගතියක් තියෙනවා ගණන් ගන්න එපා ඉතින්. දැන් අපි මේ මෙහෙත් හදාගෙන ඉමු ගයිස්. ඉතින් දෙන්නත් දාගත්තා. මගේ කැටත් ඉවර වෙගෙන ඉන්නේ. කැට නෙමෙයි ගඩොල්. අපි දැන් පොඩ්ඩක් කැලේ පැත්තට ගිහින් ඉමු. මේ අම්මෝ ගලින් ගලට යන්න දෙනවා නෙමෙයි පත්තෙන් ගත්තා. වැරදුනා. පස් කුට්ටියට. ඔයගොල්ලෝ ලැග් වෙනවා වගේ පේනවා මේ කන්ද නගින්නේ. මේ පළතුරු ගසුත් තියෙනවා ගයිස්. ගැපික් නම් පට්ට. අපි අම්මට වැටෙනවද? වැටුන්නේ නැහැ ගයිස් අපි. මග හිටලා ජීවිතේ වේරුණා ගයිස්. මැප් එකෙන් බලමු අපි දැන් කොහෙද ඉන්නේ? ගඟක් හොයාගන්න. මේ ගඟ තියෙන අපි ඉතින් ඔන්න ඕන්නේ ට්‍රැවල් කරන්න ඕනේද නැද්ද? ඕන්නේ ට්‍රැවල් කරන්න ගයිස්. නේ තියමු. දැන් අපි යන් අන්න අර පැත්තේ තියෙන ලොකු කන්දක් ඒ හරියට ගියේ ඒකත් නැගගොත්. ඒකට නගින්න කලින් පොඩ්ඩක් මේ හරියට ඉඳලා යමු. මේ ගේම් එක නම් ගයිස් මං ගහපු ටිකක් අමුතුම තාලේ ගේම් එකක්. මේ ගේම් එක මට තේරෙන්නේ නැහැ ගහන්න ගයිස්. අලුත් හින්දා වෙන්නේ නැති ඔළුවත් රිදෙනවා මේ ගහද්දි. කැක්කුමයි වගේ. මට සීරි නැගගනින්කෝ දැන් ඉතින්. අඩෝ මේ මොකක්ද මේ බලපන්කෝ බං මේකේ එන්නක්ද? වරෙන් යකෝ. මේ පාර හිර වුණාද? නෑ ඉන්න පුළුවන්. මගේ ඇස් පොට්ටයි ඉතින්. ගණන් ගන්න එපා. ඇස් පොට්ටයි. ඒ කොහෙද? මේ ගලින් ගලට පැනලා යන්න තියෙන්නේ. මේ ගල්ද මොනවද කියලා නම් මන් දන්නේ නැහැ. තනකොළද මන්. මේක ඉතින් ඔක්කොම කොටුනේ ආයේ එකක්වත් රවුන්නේ. මේ අපිටත් එන්න පුළුවන් මේකේ කැමරාවේ මාඩි. මේ මන්ද මුගේ කලිස මේ කොට විතර නිකන් ගස් වැද්දෙක් වගේ. සපත්තු දෙක නික ඌටත් ඇරිලු. ඒක ඕනේ අපි මේ විදිහටම යන්න. මැප් එකෙන් බලමු. අටි අතරමං වෙලානේ මගේ ගියේ පේන්නේ නැහැ ගයිස්. අතරමං වෙලා. අතරමං වෙලා දැන් මොකද කරන්නේ? කෝගේ පින්නන්නෙම නැහැ ගයිස්.
පොඩ්ඩේ මේ රතු පාටි පෙන්නන අපි ඉන්න තැනද ගෙදර පෙන්නන්නේ අපි කෝ බලන්න මම ගෙදර පොඩි හින්දා කොහොමද පේන්නේ මේ මැප් එකේ අපරාධේ අතෙන්ට ඉන්න තිබ්බේ ගන්දකින් අපි ගියේ ගඟ ළඟ ඉන්නේ අපි ගියේ දැන් ගඟ හොයාගන්න ගඟ පෙන්න නෑ ගඟත් ටිකක් පොඩිනේ දැන් ඉතින් ඔක්කොම ඉවර කොහොම හරි අපි හොයාගන්න බලමු ගයිස් කන්දෙන්නේ ගියේ අපි කන්ද නැගලා බලමු ආයෙ ලැග් ගිනවා වගේ ගයිස් කන්ද නගිනකන් හින ආතල් වැඩි ආයෙ පළතුරු ගස් හැමතැනම තියෙන්නේ මතක නැහැ කොහින්ද ගියේ කියලා ගෙදර මේ හැම රෙද්දාසේ වලවල් එව්වයින් පයින්ට ගියාම සතර කලකිරි කෝ බං ගෙදර නෑනේ ගෙදර අන්තරස් දහන් වෙලාද මං කෝ පේන්නවත් නෑ ගෙදර මේ මං අතරමං වෙලා කියලා දැන් නම් ෂුවර් ගයිස් දැන් හැම රෙද්දාසේ මේ ඇවිද්දා අපි බලමු අය අපේ ගම නෙමෙයි ඉතින් මේක මගේ කැලේව නෙමෙයි කැලෑව මේක පේන්නේ නෑ ගෙදර මගේ කැලෑව වෙලත් මගේ ගෙදර පේන්නේ ඔන්න ඕකයි ප්‍රශ්නේ